කොහොමද ඔයාලට? අද නම් මගේත් එක්ක චයිනාවලදී මෙඩිකල් එකක් ගන්න හැටි බලන්න. මන් දන්නවා චයිනාවල ස්ටුඩන්ට් වීසා එන අයට, වර්කින් වීසා එන අයට මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසාම මම හිතුවා ඔයාලත් එක්ක මේක බෙදා ගන්න. ඉතින් මේ යන ගමන් චයිනා කුන්මින් වල තියෙන ලස්සන ඕගොල්ලන්ටත් බලන්න පුළුවන්. අපේ රටකට යන්න කලින් මෙඩිකල් එකක් ලංකාවේදී කරනවා වීසා අප්‍රූවල් එක ගන්න. හැබැයි ළමයි චයිනාවලදී ඒ මෙඩිකල් එක වැලිඩ් වෙන්නේ නැහැ. අපි ආයෙ වතාවක් මෙහෙදත් මෙඩිකල් එකක් ගන්න ඕනේ. ගොඩක් වෙලාවට එහෙම තමයි වෙන්නේ. ඉතින් මගේ යුනිවර්සිටි එකෙන් නම් හැම ළමයෙක්ම එකපාර එකගෙන යනවා වීසා එක ගන්න සහ මේ මෙඩිකල් එක ගන්න. මෙඩිකල් එක ගද්දී මේගොල්ලන්ගේ ගැහැණු ළමයිට සහ පිරිමි ළමයිට මෙඩිකල් කොස්ට් එක වෙනස්. දෙගොල්ලොන්ට දෙකක් තියෙන්නේ. ඕගොල්ලෝ ලංකාවෙන් එද්දී අනිවාර්යයෙන්ම මේ මෙඩිකල් ෆී එක රෙඩි කරගෙන එන්න. මගේ මෙඩිකල් එක කරගන්න මට ගියේ යුවන් 581ක්. මේක චුට්ටක් වෙනස් වෙන්න පුළුවන් ඕගොල්ලෝ යන යුනිවර්සිටි එකත් එක්ක. බොයිස්ලට නම් 573ක් යන යුවන් වලින්. මතක තියාගන්න ඔයාලා මේ වගේ වැඩවලට එළියට යද්දී අනිවාර්යයෙන්ම WeChat එක සහ Alipay එක හදාගෙන යන්න. හොස්පිටල් එක තමයි තීරණය කරන්නේ ඕගොල්ලෝ පේමන්ට් එක කරන්න ඕනි Alipay එකෙන්ද WeChat එකෙන්ද කියන එක. අනිත් එක තමයි ඔයාලා සල්ලි කොල ගෙනිච්චාම ඒගොල්ලොන්ට ඒක ලේසි නැහැ. එයාලා යූස් කරන්නේ නැහැ. ලංකාව වගේ නෙවෙයි යූස් කරන්නේ නැහැ. මතක ඇතුව ඔයාලා මේ ඇප් දෙක අනිවාර්යයෙන්ම හදාගෙන යන්න. එතකොට ඉල්ලන එකකින් අපිට අනිවාර්යයෙන්ම පේමන්ට් එක කරන්න පුළුවන්. ඉෂුව එකක් නැතුව. අනිත් වැදගත් කාරණාව තමයි ඔයාලා මේ මෙඩිකල් එක ගන්න යනකොට ඔයාලා ලංකාවෙන් ගත්ත මෙඩිකල් එකත් අරගෙන යන්න. පාස්පෝර්ට් එක අරගෙන යන්න. පාස්පෝර්ට් එක අරගෙන ගියාට විතරක් මදි. පාස්පෝර්ට් එකේ ෆොටෝකොපියකුයි වීසා එකේ ෆොටෝකොපියකුයි දෙකම ඕනේ අනිවාර්යයෙන්. ඈනුමුකුත් යන ළමයි මොකද මේ හදිස්සියේම ආව නිසා මම උදේට කෑවේ නැහැ. ගණන් ගන්න එපා. හරි. ඉතින් ළමයි ඕගොල්ලෝ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද මෙඩිකල් එක කරගත්තට පස්සේ මම ඕගොල්ලන්ව වීසා එක ගන්න විදිය කොහොමද කියලා පෙන්නන්නත් එක්ක යනවා. දන්නේම නැතුව ඉක්මනින්ම අපි අපේ මෙඩිකල් සෙන්ටර් එක ළඟට ආවා. ඉතින් ඊළඟට දැන් තියෙන්නේ ඇතුළට ගිහිල්ලා අපේ මෙඩිකල් එක කරගන්න එක. එන්නකෝ යන්න. මේ තමයි රිසෙප්ෂන් එක. මෙතන තියෙන කවුන්ටර් වලින් අපි ඉස්සරවම අපේ පේමන්ට් එක කරන්න ඕනේ. පේමන්ට් එක කරන්න කලින් එහෙදී අපිට දෙනවා ෆෝම් එකක්. ඒ ෆෝම් එකේ තියෙන්නේ අපි මොන රටේ කෙනෙක්ද, මොන යුනිවර්සිටි එකේද, ඒ වගේ ඩීටේල්ස් ටික. ඒ ෆෝම් ඔක්කොම මම ඔයගොල්ලන්ට දාන්න. මොකද ඒවා තියෙන්නේ චයිනීස් වලින්. මෙතනදී මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ මම අර කලින් කිව්වේ අපිට පාස්පෝර්ට් එකේ කොපි එකකුයි වීසා එකේ කොපි එකකුයි ඕනේ කියලා. ඒක ගන්න විදිය. මෙතන තියෙන print එකෙන් අපි ගත්තේ. අපි ඒගොල්ලන්ට සල්ලි දෙන්න ඕනේ යුවන් එකක්. තව එකක් කියන්න ඕනේ ඕගොල්ලෝ පාස්පෝර්ට් සයිස් ෆොටෝස් අරගෙන යන්න මේවට. ඒ ඔක්කොම අරගෙන රිසෙප්ෂන් එකට පේමන්ට් එක කරාට පස්සේ මෙන්න මේක අරන් අපි මෙඩිකල් එක කරගන්න යන්න තියෙන්නේ. හරි සරලයි. ඊට පස්සේ ආයෙත් වෙන එකට ගියා. දැන් ඊළඟට මම පෙන්නන්නේ ඔයාලට වීසා ඔෆිස් එකට ගිහලා වීසා වැඩේ කරගන්න විදිය. You from? You? Ah? Saudi. Ah. Which class are you? 7. 7. Okay. Intermediate, right? Intermediate. Yeah. Maybe I will go back to that class. Sorry? Maybe I will go back to the class. වීසා එක ගන්න යන අපිට අපොයින්ට්මන්ට් එක තිබ්බේ දෙකට.
ඉතින් අපිට සිද්ධ වුණා උදේ මෙඩිකල් එක අරගෙන ගිහිල්ලා ආයෙ දෙකට වීසා ඔෆිස් එකට යන්න. මේ හැම අවස්ථාවකදීම අපේ ලාෝෂ අපිත් එක්ක ගියා. ඒ කියන්නේ යුනිවර්සිටි එකෙන් අපේ මේ වීසා ප්‍රොසෙස් එකට ඊළඟට මෙඩිකල් එකට කෝඩිනේටර් කෙනෙක් දෙනවා. ඉතින් ඒ කෝඩිනේටර්ට අපි කියන්නේ ලාෝෂ කියලා. ලාෝෂ අපේ හැම ළමයෙක්ගේම ඩොකියුමන්ට් චෙක් කරලා කලින් දවසේ රෙඩි කරලා තමයි අපිව එක්කගෙන යන්නේ. වීසා එක ගන්න අපිට යුවන් 400ක් ඕනේ. ඉතින් මේ යුවන් 400 ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම වීචැට් එකෙන් ගෙවන්න බලාගෙන තියාගෙන යන්න. සල්ලි කොල එහෙම ගෙන යන්න එපා. ඒගොල්ලෝ ඒව ගන්නේ නැහැ. අපේ ගිය ගොඩක් ළමයින්ටත් ගැටලුවක් ආවා මේ වීචැට් එකේ සල්ලි නැතුව කෑෂ් තිබිලා. ඒක නිසා ඒ වගේ අපහසුතාවන්ට ලක් වෙන්න එපා. ඒ වගේ තැනක අපිට එහෙම මේ සල්ලි මාරු කරගන්න ටිකක් අමාරුයි. ඔයාලට පේනවා ඇති නේද? මෙහි වීසා ඔෆිස් එකේ තියෙන ලස්සන පිළිවෙල. කස්ටමර් සර්විස් එක නම් කියලා වැඩක් නැහැ. ලංකාව වගේ නන් නෙවෙයි. ලංකාවේ ගිහිල්ලා අපිට ඉන්න උනේ පාරේ. හැබැයි මෙහෙ එහෙම නැහැ. හරි. ඩොකියුමන්ට් ටික රෙඩි කරගන්න ඕනේ ඕගොල්ලෝ මේ වීසා ඇප්ලයි කරද්දී. හරි පිළිවෙලට ඩොකියුමන්ට් ලිස්ට් එක ඕන අය කමෙන්ට් එකක් දාලා තියන්න. මම මේකේ ෆොටෝ එකක් දානවා ලිස්ට් එක මොනවද ඔයාලා රෙඩි කරගෙන යන්න ඕනේ කියලා. ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරද්දී ළමයි ඕගොල්ලන්ගේ ඇඩ්මිෂන් නෝටිස් එක, JW ෆෝම් එක, ෆොටෝස්, මෙඩිකල් එක, ඒ වගේම ඕගොල්ලෝ නැවතිලා ඉන්න තැනත් කොහෙද කියලා රිසිට් එකක් ඕනේ. ඒ ඔක්කොම ඩොකියුමන්ට් එක රෙඩි කරලා මෙන්න මෙතන කවුන්ට් එකට දුන්නාම අපේ වීසා එකේ ඉෂුව එකක් තියෙද නැද්ද කියලා බලලා ඒගොල්ලෝ අපිට yellow color ඩොකියුමන්ට් එකක් දෙනවා. ආයෙ වීසා එක කලෙක්ට් කරගන්න ඉන්න උනනහම ඒක අරන් තමයි අපි යන්න ඕනි. ඉතින් මගේ ඩොකියුමන්ට් වල කිසි ප්‍රශ්නයක් තිබෙන්නේ නැති නිසා මගේ වැඩේ මං කලින් ඉවර කරගෙන අනිත් ළමයි එයාලගේ වීසා ඇප්ලයි කරනකම් පොඩි වීඩියෝ එකක් දැම්මා. බලන්නකෝ මේ වීසා ඔෆිස් එකේ තියෙන ලස්සන. මම මේ කිව්ව දේවල් වලට අමතරව ඔයාලට දැනගන්න මොනවා හරි ඕනි නම් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ නිෂා SL YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉස්සරහට ඔයාලට වැදගත් vlogs ගොඩකින් අනිවාර්යයෙන්ම මං එනවා. bye bye. What a beauty.